2025 වර්ෂයට අදාළ IPL තරගාවලියේ අවසානම තරගය නැත්නම් IPL අවසන් මහා තරගයේ අද රාත්‍රියේ 7:30ට අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට සියල්ල සූදානම්. ඉතින් මේ වෙද්දිත් ඔයාලා හැමෝම දන්නා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අවසන් මහා තරගයේ ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් දෙක. ඉතින් පංජාබ් ස්කින්ස් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම. ඉතින් මෙම කණ්ඩායම් දෙක මේ වෙන විටත් පුවත් මවමින් පවතිනවා. විශේෂයෙන් විරාට් කොහ්ලි සහ ශ්‍රේයස් අයියර් අතර පවතින ඒ සීතල යුද්ධය නිසා අද තරගය නම් ඉතාමත් ප්‍රවේගකාරී වගේම තමයි ඉතාමත් උණුසුම් තරගාවලියේ අවසන් තරගයක් දැක ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අද අපේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට ක්‍රීඩා කිරීමට පවතින්නේ නුවන් තුෂාර පමණයි. ඒ RCB කණ්ඩායමේ සිටින වේග පොන්දවන්නේ. ඉතින් අපි බලමු අද නුවන් තුෂාරට වැඩි ඉඩ කඩක් පවතින RCB කණ්ඩායම වෙනුවෙන් ඔහුට තරග වැදීම සඳහා. ඉතින් ඒ වගේම තමයි මේ වෙද්දිත් ඔයාලා හැමෝම හොයන ශ්‍රේයස් අයියර් සහ විරාට් කොහ්ලි අතර පවතින සීතල යුද්ධය ගැන පොඩි හැඳින්වීමක් කරලා ප්‍රධාන වශයෙන්ම ඉස්සල්ලාම විරාට් කොහ්ලි විසින් යම් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. පංජාබ් ස්කින්ස් කණ්ඩායම ඉතාමත් පහසුවෙන්ම පරාජයට පත් කරන්න පුළුවන්. RCB කණ්ඩායම ප්ලේ ඔෆ් ප්‍රථම තරගයෙන් ඔවුන් පරාජයට පත් කළා වගේම RCB කණ්ඩායමට ඉතාමත් පහසුවෙන් පංජාබ් කිංස් කණ්ඩායම ෆයිනල් තරග වටේ දිනත් අවසාන මහා තරගයේදීත් ඔවුන්ව පරාජයට පත් කරන්න පුළුවන් කියලා. ඉතින් නමුත් මේට ශ්‍රේයස් අයියර් විසින් නැත්නම් පංජාබ් කිංස් කණ්ඩායමේ නායකයා වන ශ්‍රේයස් අයියර් විසින් පිළිතුරු දීලා තියෙන්නේ RCB කණ්ඩායම ප්‍රථම වටවලදී කෙතරම් හොඳින් ක්‍රීඩා කරත් ඔවුන් අවසාන භාගයේදී නැත්නම් අවසාන තරගවලදී ඔවුන්ගේ පරාජිත මානසිකත්වයෙන් ඔවුන් ක්‍රීඩා කරන නිසා මෙම තරගයේ පංජාබ් ස්කින්ස් කණ්ඩායමට ඉතාමත් පහසුවෙන් RCB කණ්ඩායම පරාජය කොට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක තමයි. ඉතින් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට ඔයාලා හිතන්නේ අද තරගයේ ජයග්‍රහණය කරන්නේ RCB කණ්ඩායමද පංජාබ් ස්කින්ස් කණ්ඩායමද? ඉතින් ඔයාගේ උත්තරෙත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.